साधु 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 श्रीमान भगवतीय सेवा पिसिना කාරුණික පින්වත්නි වත්සාන ධර්මදේශනා මාලාවේ අද දින ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අප මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. අද දවසේ ධර්මදේශනාව සඳහා වැඩ සිටිනවා වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති අතිපූජනීය කැලණිය ශාසන වංශ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ අපි උන්වහන්සේව අපගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් එවැගේම මේ දායක පින්වතුන් වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිඅරගනු ලබනවා. පින්වත් ඔබත් ගෞරවනීය දේශකයන් වහන්සේ පිළිගැනීමක් ලෙස සාදුනාද පවත්වන්න. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ ගයානිශාවලේ මහත්මිය එවැගේම උදිර කිරිසල පුදනුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසිනුයි. ඒ අනුව පින්වත්තුන් නමින් මිය පරලොව යන්නට යෙදුන ඒ සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට එවැගේම තමගේ ආදරණීය දෙමාපියන්ට එවැගේම දරුවන් ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණ ඇතිවයි ඒ ගායන මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. ඒ අනුව මේ අවස්ථාවේ චාරිත්‍රානුකූලව ගෞරවනීය දේශකයන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වමින් ධර්මදේශනාවට ආරාධනා කිරීම ඒ ධර්මදේශනාවේ දායකත්වයේ දරන උදේල කිරිසල පුතණුවන් විසින් සිදු කරනවා ඇති. එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මුතුන් ධර්ම දේශනාව සිදු කරන මෙන් ගෞරවනීය දේශකයන් වහන්සේට ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. नमस्कार किया फ्रांसिस
शरणं गच्छामि तथैवं बुद्धं शरणं गच्छामि तथैवं धम्मं शरणं गच्छामि तथैवं संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि प्रसादा वेरमणि सिक्खापदं समादयामि श्रामेरमज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सभ्यमुखदं धम्मश्रवणकालो अयं बद्धन्ता धम्मश्रवणकालो अयं बद्धन्ता धम्मश्रवणकालो अयं बद्धन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स උඩිගමුව සද්ධර්මාරාමාධිපති විද්‍යාකර බාලිකා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය දුහල්පති ශාස්ත්‍රපති අතිගෞරවහර තේනේගම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි श्रद्धावंत वासनावंत गुणवंत सत्पुरुष पिन्मात्नी වසාන සමයේ නිමිති කොටගෙන මේ විහාරස්ථානයේ සිදු කෙරෙන බණ පින්කමාලාවේ අදත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. ගයානි ශාමදී මහත්මිය උදේර කික්සර පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා අද දවසේ මේ පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරනවා. ආයතනයේ දහම් අවවාද දෙන්න කාලය වැය කරන්නේ නැහැ. ඔයත් තාම සංයමයෙන් බණ අහන්න ඕනේ. විශේෂයෙන් පුංචි දරුවෝ බොහොම සංවරව කාටවත් බාධා නොකර මේ බණපදය ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට වැඩිහිටියෝ මේ හැම දෙනාම තමන් ළඟ තියෙන ජාංගම දුරකථන නිහඬ කරගන්න ඕනේ. ඒකත් අද වෙනකොට ධර්මශාලාවට අනිවාර්යයක්. එසා ඒවා නිහඬ කරගෙන මේ බණ බොහොම උමනාවෙන් ශ්‍රවණය කරන්න ඕනේ. අදයි දැන් බණ ටිකක් අහමු බණ වේලාව. පින්වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා තෝරාගත්තේ අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍රය. මේ සූත්‍රේ නම් ධම්මික සූත්‍රය. අපේ අත කවුරුත් බණ වේලාවලට අහලා තියෙන ධම්මික කියන උපාසකෙක් ගැන. හැබැයි මේ බණ ධම්මික සූත්‍රයේදී සඳහන් වෙන්නේ උපාසකුන් ගැන නෙවෙයි. ධම්මික කියලා ස්වාමීන් වහන්සේ නම
මුල් කොටගෙනයි මේ ධම්මික සූත්‍රය දේශනා කළේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල පින්වත්නි වැඩ සිටි ගීජකූට පර්වතයේ. ගීජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ ආශ්‍රිත ගමක එක්තරා පන්සලක ධම්මික කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. නම ධම්මික වුණාට ඒ හාමුදුරුවෝ වැඩ අධම්මික වැඩ. උන්වහන්සේ පින්වත්නි පන්සලේ හිටපු සියලු හාමුදුරුවෝ එක්ක බොහොම වෛරසිතකින් ජීවත් වුණා. උන්වහන්සේලා මොනවා කළත් බැන්නා, ගැටුණා, අක්‍රෝෂ පරිභව කළා. උන්වහන්සේලාගේ ජීවිතවලට මහ පුදුම පීඩනයක් ධම්මික හාමුදුරුවෝ එල්ල කළා. ඉතින් කාලයක් යද්දී මේ ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයෙන් පිට වෙනවා. දායකයෝ කල්පනා කරනවා මේ හාමුදුරුවෝ එක්කෙනා පාසලෙන් අඩු වෙනවා. කරුණාකාරණා විමසද්දී පින්වත්නි දායකයන්ට තේරුම් යනවා මේ ධම්මික හාමුදුරුවෝ නිසානේ ඔක්කොම කියන්නේ. ඒ පාර පින්වත්නි මේ දායකයන්ට ධම්මික හාමුදුරුවන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ පාසලේ ඉඳීමේ කිසිම වැඩක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ යන තැනකට යන්න අපිට කරදර කරන්න එපා. ධම්මික හාමුදුරුවෝ පින්වත්නි මේ දායකයොත් එක්ක ගැටෙනවා. රණ්ඩු වෙලා ඩබර කරන බේරින්න බැරි ඉන්න තැන පන්සලෙන් පිට වෙනවා. ඒම පන්සලෙන් පිට වෙලා උන්වහන්සේ යන්නේ තවත් පන්සලකට. ඒ පන්සලෙත් සිද්ධියමයි කාලයක් යනකම් රණ්ඩු වෙනවා ගහනවා. ඒම රණ්ඩු වෙවි ඉඳලා ඒකේ දායකයලුවට පස්සේ එතනින් තව පන්සලකට. ඒ පන්සලෙත් රණ්ඩු වෙලා එළුවට පස්සේ තව පන්සලකට. ඕම අන්තිමට ඒ ගමේ තිබ්බ පන්සල් 7යි 7ටම ගියා 7ෙන් මෙදෙව්වා. දැන් යන්නේ නෑ. ධම්මික හාමුදුරුවෝ නන්නත්තර. ඉතින් ධම්මික හාමුදුරුවෝ කල්පනා කරන කොහෙද යන්නේ? එක පාරටම ඔළුවට එනවා යන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ ළඟට. ගීජකූට පර්වතයට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බැහැ ධම්මික හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට වන්දනා කරලා කියනවා ස්වාමීනි මාව පන්සල් 7ෙන්ම එළෙව්වා. දැන් මට යන්නේ නැහැ. අනන්නත් පාරට වැටුණා. එනිසා මම බුදුහාමුදුරුවෝ ළඟට ආවේ. බුදුහාමුදුරුවෝ දුන්නානේ පුදු උත්තරය. මොකද දීපු උත්තරේ? අගේ ධම්මිකාගේ. නන්නතර උනාන නැති බංගස්ථාන උනාන එන්න ඕනේ මන් ළඟටම තමයි වෙන කාදාවටවත් නෙමෙයි. බලන්න අපිට තියෙන සදාතනික රැකවරණ සනාතන රැකවරණ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නන්නතර වුණාම නැති බංගස්ථාන වුණාම ජීවිත කඩන් වැටුණාම ඔක්කොම නැති වුණාම එන්න ඕනේ මන් ළඟට තමයි. ඔබ තමයි පින්වත්නි ශාස්ත්‍රූත්වය කියන්නේ. මෙතන ඉන්න මේ හැමෝම තේරුම් ගන්න ඔය ඇත්ත බුදුහාමුදුරුවන්ව අමතක කරුවට බුදුහාමුදුරුවෝ ඇත්ත අමතක කරලා නැහැ. ඔය ඇත්ත යම් හේතු නිසා බුදුහාමුදුරුවොත් එක්ක තරහ වුණාට බුදුහාමුදුරුවෝ කවදාවත් ඔය ඇත්ත එක්ක තරහ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි ඔක්කොටම කියන්නේ ජීවිතේ වැරදුනා නම් ජීවිතේ නැතිවම් ගන්නවා වුණා නම් ජීවිතේ බිඳුවටම වැටුණා නම් ඒත් උඹලා මන් ළඟට වරෙලා මම උඹලා එනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි අපි හැමෝටම සදාතනික රැකවරණය තියෙන අපේ ශාස්ත්‍රඥ මහසලා. ඔබත් මමත් සරණ ගිය බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ. අපි අපේ ජීවිතවල නොඑක අවස්ථාවල තරුණ කාලේ තරුණ මතේ නිසා ඊළඟට අදපතේ හයියක් තියෙති ආරෝග්‍ය මතේ නිසා තාම ජීවත් වෙනවනේ කියන ජීවන මතේ නිසා බුදුහාමුදුරුවෝ අමතක කරන විවිධ ගම බිමගියා. බුදුහාමුදුරුවෝ කියන එහෙම ගිහින් හති වැටුනහම හරි වරෙලා මං ඉන්නවා උඹලා
මොන තරම් ශ්‍රේෂ්ඨ. අද ගොඩක් වෙලාවට ඔයත් දැකලා ඇති පින්වත්නි මිනිස්සු තමන්ගේ දරුවෝ වැරදි දේ කරත් දරුවෝ අයාලයන්ති දරුවන්ට කියන ඵලයල්ලා ආයෙත් එපා. උඹලාට අපේ කිසි දෙයක් දෙන්නේ නැහැ මේ ගෙවල් වල දොරවල් වහලා තියෙන්නේ ආයෙත් එපා. මතක තියාගන්න මව්කම පියකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරු දරුවන්ට වරදිද්දි පොත් විශ්ි කරලා පන්තියෙන් එළියට දාලා කියන ආයෙත් එපා පන්තියට. ගුරුකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. සමහර ලාවට දායකයන්ට වරදිද්දි ආම්දරුව කියනවා ආයෙ මේ පන්සල පැත්ත පළාතක ඉන්න එපා දුන්නේ. මහානකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔක්කොම ඔහොම කියද්දි බුදුහාමුදුරු කියනවා වැරදුනාට කවන්නේ දරුවනේ වරෙල්ලා. එසා මිනිස්සු ජීවිතේ වැරදුනා කියලා බෙල්ල වැරදා ගන්න ඕනේ නැහැ. ජීවිතේ වැරදුනා කියලා මිනිස්සු බෞද්ධ විශේෂයෙන් කෝච්චියට බෙල්ල තියන්න ඕනේ නැහැ. වහහන්න ඕනේ නැහැ. අවුරු නැතත් අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ බලන් ඉන්න වෙලාවට එන්න ඇවිල්ලා ධර්මයට යොමු වෙන්න. මන්ට වැඩි ප්‍රශ්න වලට මිනිස්සු මුහුණ දුන්නාම මගේ බුදුහාමුදුරු මොනවද කිව්වේ? පෙරකණ්ඩ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 18000ක් තියෙනවා. ඔයයන්ට වැඩි ප්‍රශ්න තිබ්බ මිනිස්සු බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා සතුටින් මේ සසර ගමන ඉවර කළා. එසා බුදුහාමුදුරුවෝ කියන්නේ එන්න ඕනේ මන් ළඟටමයි. අදත් එහෙමයි. තරුණ කාලේ ඉන්නේ නැහැ නාකි වුණාම 60ක් පැනලා හොටක් බිම වුණා එනවා නේද පන්සල්. එතකොට ඉතින් බුද්ධ සරණක් ගත්තා. කමන්නේ බුදුහාමුදුරුවෝ කියනවා වරෙල්ලා. තව සමහරව ඉන්නවා ඇගේ පතේ හොඳට හයියක් තියෙනවා ලෙඩ දුක් නැතිකම් එන්නේ මොන පන්සල්දම පිස්සුද. එහෙම නේ කියන්නේ. හැබැයි ඉතින් හොඳට අසනීප වෙලා ලෙඩ දුකක් හැදුනා ඔබෝ දිනාස වටේම කරකැවෙනවා පැන් කාලා මොකද අපේ මිනිහට පිළිකාවක් ගෑණිගේ වහුගඩු තියලා එහෙමයි කියන්නේ. උදාහරණයක් කමන්නේ ඒ වෙලාවට හරි පරිදලා. සමහර ඉන්නවා නන්නත්තරුණාම බුද්ධං සරණං ගච්ඡා. දරතිනා. ව්‍යාපාර කඩන වැටුණාම ආර්ථික ලාභ නැති වුණාම දරුවෝ අකී කරුණාම කෙල්ල පැනලා ගියා බුද්ධං සරණං ගච්ඡා පන්සලේ. බුදුහාමුදුරු කියන කමන්නේ නන්නත්තරුණාම හරි මම මතක් වෙනවා වරෙල්ලා. තව ඉන්න උපාසනාවල දරුවෝ කසාද බඳලා දුන්නාම ලේලිලගේ ගෑස් එකම පෙන්නපුවම පන්සලේ. මම දැකලා තියෙනවා කැලණි විහාරේ වාග්ගනිසලේ ශ්‍රී මහා බෝධි ඉටිකොල එලාගෙන බුද්ධි ඔක්කො නෑ මෙහි හොඳයි කියන්නේ මෙහි හොඳයි නේ ගෙදර යන්න බෑ ගෙදර ගාසක් తీරුවා වගේ නැන්දා මම පැත්තෙන් ගහනවා ලේලි මේ පැත්තෙන් ගහන යුද්ධේ උන් කියන හොඳයි බබා කමන්නේ බුදුහාමුදුරු කියන එහෙම හරි වරේලා ඔයයන්ට මැරෙන්න කලින් බුදු ගුණ බුදු සුවඳ බුදු ජීවය බුදු සුවඳ ලැබුණොත් පින්වත්නි මම හිතනවා ඊට වඩා වටිනා සම්පතක් ලෝකේ නැත. ඒ ලෝකේ අපිට විවිධ වටිනාකම් තියෙන මණික් වර්ග හම්බ වෙනවා. රතනම් බුද්ධ සමන්නත්ති බුදුහාමුදුරු වගේ වටිනා මණිකක් නම් ආයි හම්බ වෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාවේ ප්‍රයෝජන ගන්න. හැබැයි අද බෞද්ධයෝ ගොඩක් මණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනින්ද කියන මට්ටමට පත් වෙනවා. මෙච්චර වටිනා ශාස්ත්‍රවලේ කම් වෙලා. එසා එහෙම වෙන්න එපා. එහෙම මැණික් ගලේ කකුල වැදුනහම ඇහිඳලා ගන්න නැති එකාට අපි කියනවා මෝඩයා කියලා. එහෙම නේද කර්ම මිනිස්සු කියන්නේ. මැණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනින්ද සුරක්ෂිතව ඇති කලාට උරුලෑ වගේ ගඳ ඇදේ. කොහොම ගහේ මල් පිපුණට මීමැස්සා රුන් ගනීද කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය ඌවරි. නිසා බුදුහාමුදුරුවෝ කියන රැකවරණයට එන්න. පින්වතුනි බුදුහාමුදුරුවෝ හරි ලස්සන කතාවක් කියනවා. ධම්මික ඉස්සර නැව් පදවගෙන යන නාවිකයෝ. නැවේ යද්දී අරගෙන යනවා කවුඩෙක්. පුරුදු කරපු කවුඩෙක්. එයාට කියන දිශා කාකයා. තෙර ගන්නා කවුඩා. මේ කාක්කා අරගෙන මෝද මැද්දේදී නාවිකයා මොකද කරන්නේ? කාක්කව එළියට අරගෙන විසි කරනවා අහසට.
කාකා උතුරට පියාඹනවා, දකුණට පියාඹනවා, නැගෙනහිරට පියාඹනවා, බටහිරට පියාඹනවා. කොයි හරි දුප්පතක් ගොඩබිමක් දැක්කොත් අහසේදී කාකා මොකද කරන්නේ? කෑ ගහගෙන ඒ පැත්තට පියාඹනවා. නාවිකයා කියනවා නැවපදවන්න ඒ පැත්තට. ආම් ගොඩබිම. ඒකයි යාට කිව්වේ තෙර ගන්නා කවුලා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මේ කාකා උතුරටත් ගිහිල්ලා, දකුණටත් ගිහිල්ලා, නැගෙනහිරටත් ගිහිල්ලා, බටහිරටත් ගිහිල්ලා දූපතක් නැත්තම් ගොඩබිමක් නැත්තම් මොකද කරන්නේ? සුටුස්කාලායි බහිනවා අර නැවට. මොකද බහින්නේ? ගොඩබිමක් හම්බ වෙච්ච නැති නිසා. එතකොට නාවිකයා දන්නවා පෙනෙන තෙක් මානෙක ගොඩබිමක් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා දිශාව හොයාගන්න බැරි වෙච්ච කවුරු නැවත පරණ පුරුදු නැවට මෙනවා වගේ. තොපිත් විවිධ අරමුණු නිසා ජීවිතය උද්දල්ව එහෙම ගියා නම් කමන්නේ වැරදුනම නැවත තථාගතයන් වහන්සේ නැමැති නැවට බහැපාලා. ඔන්න බුදුහාමුදුරුවෝගේ රැකවරණය. එසා බුදුහාමුදුරුවෝ අතරින් දෙපා බිමදි ලෝකේ ඕන පැත්තකට ගියදී ඔබ බුදුහාමුදුරුවෝගේ පැත්තේ හිටගන්න. ගඟ ඕන පැත්තකට ගලාපු දෙක් ඔබ ඔරුව පදින්න බුදුහාමුදුරුවෝගේ පැත්තට. වැල යන අතට මැස්ස ගහන්න කියලා ඔයත් කල්පනා නොකර වැල ඕන අතකට ගියදී මැස්ස ගහන්න බුදුහාමුදුරුවෝගේ පැත්තට. එතකොට තමයි ඔයත්ට ධර්මයේ පිළිසරණ ලැබෙන්නේ. නිසා කියනවා ධම්මික එන්න ඕනේ මන්නලටම තමයි. ධම්මික කතාවක් කියන්න. ඉස්සර කාලේ හිටිය ලෝකයේ රජෙක්. රජාගේ නම කෝරව්‍ය. මේ අවුරුදු 10,000කට කලින් කතාව. කෝරව්‍ය රජාට තිබ්බා ධම්මික සුප්පතිට්ට කියලා නුග ගහ. නුග ගහ යොදුන් 16ක් අතුපතර වීදිලා. යොදුනක් කියන්නේ දන්නවද? මේ පොන්චි ළමයින්ම දැනගන්න ඕන ඉස්කෝලේ යනවා. යොදුනක් කියන්නේ ඇතැම්ම 16. ඇතැම්ම 16ක් ගහ වීදිලා. ඒ කියන්නේ ගොඩිගමුටත් වැඩි ලොකුයි ගහ. දැන් අපි නොදන්න නිසා නෙමෙයි අපිට hina යනවා. මම දැක්කා ඊපෙරේද අන්තර්ජාලයේ තියෙනවා ලෝකේ ලොකුම ගහ, කජු ගහ. කොහෙද තියෙන්නේ? බ්‍රසීලයේ. හෙක්ටයාර ගාණක් විහිදෙනවා. ගහ යට ඉන්න පුළුවන් එක වතාවකට ලක්ෂයකට වැඩි සෙනඟ. අදටත් ලෝකෙ හිම ගස් තියෙනවා. එසා මතක තියාගන්න මේ ගහ යොදුන් 16ක් අතුපත. මුල් විහිදලා තියෙනවා යොදුන් 5ක්, හැතැම්ම 80ක්. ගහටම තිබ්බේ අතු 5යි. හැම අත්තකම හැදෙනවා හාල් නැලියක බත්තු යන්න පුළුවන් ප්‍රමාණය විශාල පළ. ඒවා දඩුවැල් බෑමීයක මීවදේ කර දඩුවැල් බෑමීයේ තියෙන රස. අතු 5 රජුරුව බෙදුවා කොහොමද? පළවෙනි අත්තේ ගෙඩියයිති රජුරුවන්ටයි අන්තපුරේ විසෝරුන්ටයි විතරයි. දෙවැනි අත්තේ ගෙඩි ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට පූජකයන්ට හාමුදුරුවන්ට ආගමික නායකයන්ට. තුන්වෙනි අත්තේ තියෙන ගෙඩි රටේ බලසෙනඟට හමුදාවට. හතරවෙනි අත්තේ තියෙන ගෙඩි රටේ සමස්ත රටවැසියන්ට. පස්වෙනි අත්තේ ගෙඩි මෘග පක්ෂීන්ට. ධාර්මිකයි නේද රජු? හැමෝම ගැන හිතලා. දැන් ඉන්න උන් වගේ නෙමෙයි. දැන් ඉන්න උන් බලන්නේ කුට්ටිය මෝරා ගන්න තරමේ. මම ඊයේ පෙරේද දැක්ක මට මතක නැහැ මොකක්ද කියලා. කෝටි 4000ක් කාලා. කෝටි 4000. දෙයියන්තුනේ මේ වගේ 10ක් හිටියනම් ලංකාව ඉතින් බුදු ධර්මයේ දෙවියන්ටයි. නේද? කෝටි 4000. අපි ඉපදී මෙරි 25 වතාවක් ඉපදුනා කෝටි 4000. අපේ අයිසර මිනිහෙට වඩා පුදුම කෑමක් නේද? එහෙමම දැන් ඉන්නේ. ඉස්සර රජවරු එහෙම නැහැ. ලංකාවේ ඉස්සර රජවරුත් එහෙම නැහැ පිළිගන්න. දුටුගැමුණු මහරජුරු ගැන අහලා තියෙනවද? දුටුගැමුණු රජුරු සේනාව සංවිධානය කරද්දී රුහුණේ ඒ කාලේ ලංකාවේ දරුණු සාගතයක් කොහෙවත් කන්න නැහැ. හාල් ඇටයක් නැහැ. බත් ටිකක් හොයාගන්න බැහැ. රජුරු සේවකීන්ට කියනවා බත් දැකපු කාලයක් මතක නැහැ. බත් ටිකක් කන්න ආසයි. කොහේ හරි ගිහලා බත් හොයන්න කුණ්ඩලාභරණ දෙකක් ගලවලා දුන්නා. සේවකයා හැම තැනම ඇවිදින කොහෙවත් බත් නැහැ. එක අම්මා කෙනෙක් බත් මිටක් හංගගෙන ඉතලා උයනවා. සුවඳට කොමාරි හොයාගෙන ඇවිල්ලා කියන ඔය බත් මුට්ටිය දෙන්න. ඒ පාර කියනවානේ අපි බොහොමම නෑ මේ කුණ්ඩලාභරණ දෙක දෙන්න. ගෑනු බොහොම තරතරම් වලට ආසයි. ඒ පාරෙන් බත් මුට්ටිය දුන්නා.
ගෙනල්ලා රජුරවන්ට දුන්නා. අනේ රජා කාගෙන ගියේ නෑ වුණ අපේ දුටුගැමුණු රජුරුව දැනුත් මේ දිව්‍ය තලවල සැප විඳින්නේ ඒකයි. රජුරුව බත් ටික බෙදනවා කොටස් 4කට. අහනවා සේවකයා කාටද මහරජතුමනි? 4ක්. මේ ලෝකේ සංඝයා වැඩ ඉන්නවා නම් පළවෙනි කොටසේ සංඝයාට. මොකද තාත්තා පුංචි කාලේ පොඩි එකාගේ පොරොන්දුවක් ගත්ත මතකද කාන්තිස්ස රජු? හාමුදුරන්ට නොදී කිසි දෙයක් කන්නේ නැහැ කියලා පොරොන්දුවක් දුවා අයියයි මල්ලි. ඒක මැරෙනකම් දැක්කා. ඔය එකම වතාවක් මිරිස් මාළුවක් අමතක වෙලා කෑවා කියලා පව් සමාන කරගන්න තමයි මිරිස වැටේ ඇතුලේ. එසා මතක තියාගන්න රජු හරි ධාර්මිකයි. පළවෙනි කොටස සංඝයාට. 2 දුට්ඨගාමිනී අබේරාජා වෙච්ච මට. 3වෙනි කොටස මේ බත් මුට්ටිය හොයාගෙන ආපු සේවකයා ඔබට. 4වෙනි කොටස තිරිසනෙක් වුණත් අපිත් එක්ක තැනින් තැනට ඇවිදින මේ සතා අස්සයට. ඕම් ලංකාවේ රජවරුන්ගේ ධාර්මිකයි. එසා පෝරවගේ රජවරු අතුපහ විතර තිබ්බා කිව්වා. හැබැයි Tamanට අයිතියකින් විතරක් ගෙඩි කපලා. අනුන්ගේ වරකම් කරන්නේ ඒ අතුලට ආනික ඒව මොකවත් නෑ. ඉතින් අවුරුදු 10 ගානක් ඕම පැවතගෙන ආවා පිටපත්. අවුරුදු 10 ගානකට පස්සේ කාලකන්ණී පී වුණා. අවකාරී. ඒක තමයි ඉන්ටෙන්ඩෙන්ට් කාලකන්ණී වැඩි වෙන්නේ. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලෙට වැඩි ඊට අවුරුදු 500කට පස්සේ කාලකන්ණී වැඩි, 1000කට පස්සේ කාලකන්ණී වැඩි, 2000කට පස්සේ වැඩි. ඊට පස්සේ ඉතින් තව කාලකන්ණී ඉන්ටෙන්ඩ් පහළ. අපිටත් එහෙමනේ. 1900 ගණන් බලයි නෙවෙයි 1950 තියෙන්නේ 75 තියෙන්නේ 2000 පස්සේ ඉන්නේ අලුත්ම මොඩල් ටික. නේද? ඉතින් ඔයත් හිතාගෙන හිටියට අර දිනුනොයි කිය. මට ඉවරේලා කියන හඳුන්නේ දැන් හැදෙන ළමයි හරි ඇඩ්වාන්ස්. මම මොන අයද? එපා IT දානවා ටෙක්නොලොජි දානවා අරෝමේ උන් දාන්න ගෙල් මලක් නෑ ඔක්කොම බොරු. මතක තියාගන්න. උන් අම්මා තාත්තා දන්නේ. උන් ගුරුවරයා දන්නේ, උන් බුදුහාමුදුරුවෝ දන්නේ, උන් පන්සලේ හාමුදුරුවෝ දන්නේ. සහෝදරයා සහෝදරිය දන්නේ, මිතුරා මිතුරිය දන්නේ, උපාසකයා උපාසිකාව දන්නේ. මොන උගත්කම්ද? අදට මතක තියාගන්න. ඊයේවරේදා නේපාලෙට කරපු අපරාධේ දකින්න ඇත්තේ. ජෙන් සී ජෙන් නිසෙත් කියලා අලුත් පරම්පරාව උන්ම නන්දන්නේ නොඋන්ට. උන් විනාශ කරමුළු නේපාලෙ. දකින්න ඇති මිනිස්සුම ගහලා මරපු හැටි. අපිට තිරිසනෙක්වත් මරන්න බෑ. සමහර වහනවා මේ බණ කියන්නේ මොකද? විමුතුනි දවස පුරාම මිනිස්සු මරන්න, මිනිස්සුන්ට කුණුපණුව ගහන්න, මිනිස්සු මරණකම් බලන් ඉන්න ලෝකෙක මරන්න එපා, ගහන්න එපා, මෛත්‍රී කරන්න කියන ඒවා දවසකට විශ්වයට මුදා හැරෙන්න ඕනේමයි. එහෙම නොවුනොත් දෙන්නේ ඔය වගේ ඒවා තමයි. එසා මතක තියාගන්න. අන්දකාර ජනාධිපතිගේ බිරිඳට අගමැතිගේ බිරිඳට බිම දාගෙන පයින් ගග ජීවිතය අයදිද්දි ගහන්න එපා මරන්න. එහෙම මිනිස්සු මරන්න පුළුවන්. එසා මතක තියාගන්න අපි ඇදෙන්නේ මහ පුදුම තැනකට. ඊයේවරේද මම දැක්කා ලංකාවේ අර 30 අවුරුදු යුද්ධයක් නිමා කරපු මිනිහව දැන් මගේ එළියට. කමක් නැහැ. ඉතින් පාර්ලිමේන්තුව වල සම්මත කරා නම් ඒ මිනිස්සු ඒවයින් ඉවත් කරන එක හොඳයි. හැබැයි එතනින් එහාට බිම්මදී මිනිස්සුගේ චරිත ඝාතනය කරන්න නරකයි. ඒත් දකින්න ඇති අලුත් පරම්පරාවක හොඳ වැඩි. ඔය අකුම් වෙලවන්න ඕනේ. ඔබ මොනවද කරේ රට කෑවා. 2000 පස්සේ ඉපදිච්ච උන් දන්නවද යුද්ධ ගැන? මෙතන ඇති වැඩි හිටියෝ. කොච්චර බියෙන්ද ජීවත් වුනේ කියලා දන්නවද? මෙහෙම බණ කියන්නද? මම දන්නේ නැහැ. මම නම් හොඳටම අත්විඳ ආවඳුරු කෙනෙක්. ත්‍රිකුණාමලේ පැත්තේ මම හිටියේ. අපිට මරබිය තිබ්බා. කොයි වෙලේ අවසන් ගමයි යයිද කියන බය. ඔය නැති කරපු මිනිස්සු අදහන මොනවද කරේ කියලා. ජනාධිපති කාලේ දුන්නාට ඊට පස්සේ ඕනේ නැහැ. ඔය එන්නේ කොතෙන්ද? ඔයත් මතක තියාගන්න ඔය ප්‍රශ්නේම ඔයත් අගෙන් හරි හරි උඹලා අපිට කිරි දුන්නා තමයි එහෙමයි කියලා තොපි මැරෙනකම් අපි තොපිට කණ්ඩ දෙන්න ඕන. තාත්තලාගෙන් අහයි හරි තෝ ජාතක කරා තමයි එහෙමයි කියලා තෝ මැරෙනකම් අපි තොට කණ්ඩ දෙන්න ඕන. ඔතෙන්ටයි ඔය එන්නේ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ බුදු වෙද්දී හේවන දුන්නා නම් ගහටත් උපකාර කරන්න. ඔක තමයි ලෝකෙට කෙලෙහි ගුණ දන්නා જાතිය.
දෙවනියට ලෝකෙට දුන්න උපදේශක් මොකක්ද? කලෙහි ගුණ සලකන්න. එදා බුදු වෙලක් නැහැ. හැබැයි උපකාර කරන්නේ ආලාර කාලා මුද්ද කරාම පුත්. ඒගොල්ලන්මයි මතක් කරන්නේ උපකාර කරන්න ඕනේ. එසා අලුත් පරපුර හරීම ප්‍රශ්නාර්ථයක් එක්ක ජීවත් වෙන අය. එහෙම වුන් පහළ වුණාම සමාජයේ යහපැවැත්මට හානිය. මේ සුපදිට නුගගහේ අතුත්පින්වත්නි හරිය ලස්සනට වැඩිලා තියෙද්දි මිනිස්සු සාධාරණව ජීවත් වෙද්දී අර පහළ වෙච්ච පෞකාරය මොකද කළේ? ඌට අයිති නැති අත්තක ගෙඩි කාලා ඒ අත්තේ අතු කඩලා දැම්ම බිමට. ගහේ වෘක්ෂ දේවතාවට කීර්ති ගියා. දේවතාව හිතාගත්තා දෙන්නේ අද ඉඳන් උඹලට එක ගෙඩියක් කියලා. එදා ඉඳන් සුපතිට නුග ගහේ ගෙඩි නැහැ. තියෙනේම කාලා ඉවර කළා. අලුතෙන් ගෙඩි හටගත්තේ නැහැ. කොහොමදවත් කාලයක් යද්දි ගහේ ගෙඩි නැහැ. ඒ පාර පෝරාව රජුගේ සක්‍ර දේවේන්ද්‍රයාට කියනවා දේවයන් වහන්සේ දැන් සුප්පතිට නුග ගහේ ගෙඩි නැහැ නෑ. සක්‍රය කල්පනා කරනවා ගෙඩි නැති ගහ මේ නගරෙ මැද තියාගෙන වැඩක් තියෙන. පෙරළුමු කියලා හුලකක් ගෙනල්ලා පෙරළුවා. විශාල ගහ මුණින් අතට පැහැරුණා. වෘක්ෂ දේවතාවට තරු පෙවුණා. එයා අඬාගෙන සක්‍රය ළඟට ගිහිල්ලා කිව්වා මගේ මහ විශාල සුප්පතිට්ටි නුග ගහ පෙරළුණා නෑ. සක්‍රය අහනවා වෘක්ෂ ධර්මතාවේ නිදිද්දිද පෙරළුනේ? මොකද්ද වෘක්ෂ ධර්මතාවය? සක්‍රය කියනවා ගහක් ළඟට එන මිනිහෙගේ අරමුණු ගොඩයි. මල්ලෝනෝ මල් ගෙනියනවා, මුල්ලෝනෝ මුල් ගෙනියනවා, කොළෝනෝ කොළ ගෙනියනවා, අතුවෝනෝ අතු ගෙනියනවා, පොතුවෝනෝ පොතු ගෙනියනවා. ගහට විරුද්ධ වෙන්න බෑ. කවුරු මොනවා ගෙනිච්ච තමන්ගේ යහපත වෙනුවෙන් ගහ සතුටු වෙන. ඕකයි වෘක්ෂ ධර්මතාව. ඔබ වෘක්ෂ ධර්මතාවේ ඉඳිද්දිද ගහක නෑ මම අත්තක් කැඩුවා කියලා වෛර බැඳා. මම හිතුවා ගෙඩි දෙන්නේ නැහැ කියලා. එහෙම ඉඳිද්දී ගහ පෙර. සාධාරණයි. ඒ පාර දෙවියන්ට තේරුණා තමන්ගේ වැරද්ද. මම වෘක්ෂ ධර්මතාවේ පිහිටන්නා ගහ කෙලින් කරලා දෙන්න කිව්වා. සක්‍රය මේ දේවතාවව වරොත්තු කරගෙන එරදියක් මවල කුලකකින් නැවතත් ගහ කෙලින් කරලා දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ කතාව කියලා අහනවා ධම්මික. ඒකෙන් නැති වැඩක් නැහැ. ධම්මික කියන්නේ ධම්මික ශ්‍රමණ ධර්මතාවයේ ඉඳිද්දිද පාසලෙන් ගෙනෙන්න කියලා. බලන්න බුදුහාමුදුරුවෝ උඩුවත ගාලා ඩොකෝයි ක්ලාස් නේද? ඔයවත් නැති කතාවක් කියන වෘක්ෂ ධර්මතාවයේ මේ ගහක් වුණත් ඉවසන්න ඕනේ කියලා කියලා. එතකොට ධම්මික ශ්‍රමණ ධර්මයේ ඉඳිද්දිද පාසලෙන් ගෙනෙන්න. ඉතින් බුදුහාමුදුරනේ මොකද්ද ශ්‍රමණ ධර්මයේ කියන්නේ? අපි ඉතින් මහානකම් කරන ගමන් නෙමෙයි. නෑ ධම්මික මහානකම කියන්නේ ඕක නෙමෙයි. ඒ කියන්නේ ධම්මකාම්තුරු කියන්නේ මොකක්ද? බුදුහාමුදුරේ ඉතින් තාට්ටු දාලා හිටියේ, ඉස්සරහ උබාලා හිටියේ, සිවුරු ඇඳලා හිටියේ. මොකද්ද මහානකම වෙන එක? උදාහරණයක් ඒක නෙමෙයි මහානකම. අදත් ලංකාවේ ගොඩාක් ගොබිලෝ හිතාගෙන ඉන්නවා මහානකම කියන්නේ සිවුරු පෙරවීම කියලා. මේගානේ තැති ගොඩිගමුවේ දෙකෙන් දෙන්නේ කියන්නේ ඌ කියනවා හරි පඬිතව අපි වදින්නේ සිවුරටනේ බොලා. යකඩෝ ඉතින් එහෙනම් අපිට කලින් කියා ගියා. අපි මෙච්චර නැහෙන්නේ නැහැ. එහෙනම් අර පන්සලේ ඉස්සරහ ගොඩිගමුවේ සද්ධර්මාරාමයේ කියන බෝඩ් එකේ ඉස්සරහ පොකු දෙකක් දාලා සිවුරක් එල්ලලා තියෙනවා. උදේට යද්දි වදිනවා, හවසට යද්දි වදිනවා. හම්බෙයි නිවන් බලන් ඉන්න. මහා ගෝන්ජාති අකිය සිවුරට වදිනවා. මම ඊයේ පෙරේද එක්කෙක්ට එහෙනම් ඉතින් වන්දනාගම ලෑස්ති කරගනි මරදානට යන්න. මාලිගා කන්දපාර පිරිකර කඩ තියෙන අටමස්ථානේ වැන්දා වගේ හරි 1 2 3 මොන මොඩේද මේ? උන්කේ අභිවාදින්නේ සිවුරටනේ ඔකේ කාටනේ. මතක තියාගන්න සිවුර වලට නෙවෙයි වදින්නේ. සිවුර පොරවාගත්ත මනුෂ්‍යයෙක් තුළ ඇති වෙන ගුණ සමුදායට. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න, ආවුනේය, පාවුනේය, දක්ඛිනේය, අංජලිකරණී, අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්. ඕකටයි වඳින්නේ. එසා කවදාවත් මෝඩ කතා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ සිවුරු දැරීම නෙවෙයි මහාන වීම. කොණ්ඩරව කැපීම නෙවෙයි මහාන වීම. දායක හරියට තේරුම් ගන්න වෙනවා.
ආයේ පෙරේද පන්සලකට ගිහින් බණ කියන්න කලින් ගිලන්පස වලද දායකයෙක් මට කියන ආම්සරේ බලන්නකො ඔබ වහන්සේලා ඉන්න ලස්සන. අපේ පන්සලේ උන් දැක්කාම අපිට බුද්ධ ආගමක් එපා වෙනවා. මම ඒ මොකද? බලන්න ආන්නේ මොන් කොණ්ඩරවුල් කපන්නේ. මම ඉතින් මේ එදේන ආතුරු දිහා බලනවා කොණ්ඩේ රැව්. මට නම් අප්සෙට් එකක් නැහැ. දායකයට අප්සෙට්. මම දායකයන් උන්නේ දන්නවද? බුදුහාමගේ නීතිය තුල කොච්චර කොණ්ඩරවුල් වවන්න පුළුවන්ද නෑ දන්නේ. ඔබ ඒක නහදන්න. දෑහුලක් වවන්න පුළුවන්. ඒ කියන්නේ අඟල් දෙකක්. ලංකාවේ කොහෙවත් ඔයත් දැකලා තියෙනවද අඟල් දෙකකට එහා කොණ්ඩේ වවපු ආම්තුරු. නෑ නේද? එහෙම වවන ශාරුඛ් ඛාන් වගේ ආම්ලයි දෙපැ. එහෙම නෑනේ කොහෙවත්. ආම්තුරුලා ඉන්නවා පොඩ්ඩක් ඉතින් ආවට රැවුල කොණ්ඩේ වව. ඒකත් ඔය විශ්වවිද්‍යාලයක තරුණ ආසෙලා. ඔයත් දන්නවනේ ගෙවල් වල කොල්ලෝ ඉන්නවනේ. උන් අවුරුදු 15 16 17 18 වෙද්දී ඇටින් පොත්තේ එළියට එද්දී හරි ආසයි කියන උක රැවුල වවන්න. උන් කොච්චර කිව්වත් කපන්නේ නැහැ. පොල්ලම කපන්නේ. රැවුල කපන්නේ නැහැ. ගෙවල් වල අම්මලා කියන කපාපි කපනවාද? නෑ මම දන්නවනේ ඉස්කෝලේ කොල්ලන් රැවුල කපන්න මම විදිහට. ඒ නිසා ඕකුන් කපන්නේ නැත්තේ උන්ට තියෙන්නේ කළු රැවුලක් ඔය රැවුල පෙන්නන්න උන් ආසයි. අපි බණවලට යද්දි බස් වලට දකින්න ශ්‍රී වික්‍රම රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ ඔය ඉන්නේ රැවුල. උන් පෙන්නන්නේ උන් අස්සන නිසා. දැන් සුදු නම් මොක කවුරුත් කවන්නේ. ඉතින් ඔය තැන් වලින් එන උන්නේ මේකේ මහාන වෙලා යෝගපාති කියන්නේ යහසින් හැටිච්ච උන් නෙමෙයි. ඔයා මට අත්දැකීම බිහිවෙච්ච දරුවෝ මේ සාසනේ. තරුණ කාලේදී ඒ හැඟීම තමයි. වෙනස තියෙන්නේ බුදුහාමරගේ නීතියට හික්මන එක. ඒ නිසා පොඩ්ඩක් වවාපුනේ කලබල වෙන්න එපා. රැවුල නිසා නැති වෙන සීලයක් නෑ. කොණ්ඩෙන් නැති වෙන සීලයක් නෑ. විද්‍යාලංකාර මහපිරිවෙනේ පරිවෙනාධිපති යක්කඩුවේ පඤ්ඤාරාම නායකවරු ෆොටෝ එකක් හොයාගෙන බලන්න. ලස්සන සුදු රැවුලක් තිබ්බ නායකවරු. හරි ප්‍රතාපවත්. දෙගොල්ලන්ගේ නායක හඳුනන්න හොඳ සුදු රැවුලක් තිබ්බ. මොකද්ද නැති වෙච්ච සීලය? මොකද මේ ලංකාවේ මිනිසුන්ට පිස්සු. වික්ටර් රත්නායක දිග කොණ්ඩයක් වවාගෙන සර්පිනාව ගහද්දි කියන ශාස්ත්‍රීය ගායකයෙක්. ඒ කොණ්ඩෙම දිගට වවාගෙන අතුල අධිකාරී ගිටාර් එක ගහද්දි කියන මූ රස්තිය අතුලාරය. එකම කොණ්ඩේ. මට නම් තේරෙන්නේ. දැන් කොණ්ඩේ වවම රස්තිය අධිකාරියෙක් වෙනවා නම් වික්ටර් රස්තිය අධිකාරිය අතුල අධිකාරිය රස්තිය අධිකාරිය. කොණ්ඩේ වවම ශාස්ත්‍රීය වෙනවා නම් වික්ටර් ශාස්ත්‍රීය අතුල අධිකාරිය මොනවද මේ පිස්සු බෙදි? බුදුරු කියලා කියන්නේ නවන්න රූපේන නරුජා. මොකද්ද? රූපයෙන් වර්ණයෙන් මිනිසුමයි දෙයක්. ඒසා මහානකම කියන්නේ ආම්දුරු පොරොට සිවුරේ පාටව. ආම්දුරු ඉසරව් බාලද කියන එකවත් ඇවිදින වේගයේ ඔය සමහර උපාසකවල රැවටෙනවා. එමෙයිට බිම බලාගෙන කළු පාට සිවුරක් පොරොගෙන පාත්‍රයක් දාගෙන සෙරපු දෙකක් නැතුව තවත් හොඳයි වැඩි සාර්ථකයි. අපේ සීල් බලමු. ආඩිය තියලා ආඩිය ගද්දි සීල් කැට සට වැටෙනවා. ඒවට රැවටෙන්නේ. මහානකම කියන්නේ එක මේ ඔන්න මම කියලා දෙනවා මහානකම අද ඉඳන් හාමුදුරුවෝ මෙන්න මේවා තියනවාද කියලා බලන්න. එතකොට තමයි මහානකම තියනවාද කියලා දැනගන්න. අංක 1. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධම්මික මහානකම කියන්නේ අක්කෝ සම්තන්න පච්චක්කෝසං. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති නොගන්නවා නම් එයා මහාන කෙනෙක්. හරි බුදුමයිනේ. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති ගන්න. මට නම් හිතෙනවා මෙවන්නේ එහෙම බලද්දී මේ ශාසනයේ 100ක් ගත්තොත් 98ක් මහානකම් කරනවා අපිට. අදට නැත්තම් ඔයත් කරන ඒවා හැටියට. ඔයත්ගේ පාසුකෝලකටවත් එක් කියලා හිතන්න නෑ. පළු යන්න බැන්නත් හාමුදුරුවෝ ගිහියන් දැක්කම කියන අසුවපත් වෙනවා. හතර වටේ වයින්ම පළු යන්න. හාමුදුරුවෝ එදවන්නමයි කුමන්ත්‍ර ඌමලහමත් ගිහිල්ලා කියනවා පාසුක නිවන් සැප ලැබේවා. හරිනේ. මහානකම කියන්නේ ඔකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරා
ප්‍රාතිමෝක්ෂති කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. මේ ලෝකේ මහාන කෙනාට හාමුදුරුවන්ට ඉවසීම නැත්තම් මොනවද තිබ්බත් වැඩක් නැහැ. එසා මම හිතනවා අදට මේ හාමුදුරුවෝ බුද්ධ වචනය තුල හැබැයි වැරදියට තේරුම් ගන්න එපා. හාමුදුරුවෝගේ ඔය ඉවසීම නෝන්ජල්කමක් විදියට ගන්න එපා. පැත්තකට කවදා හරි තරුපේන්නේ හාමුදුරුවෝත් ඔය නැත්තන්ගේ ක්‍රියාවලට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගත්ත දවසට. මෙහෙම කිව්වා එන්නේ නැතෝ දානෙට. කියන්නේ නැතෝ බලන්න. අදටත් ඒක නෑ ගොඩක් දැන් බෞද්ධයෝ. හාමුදුරුවෝ ඔයත් ඔය කියන දැන් අද තාක්ෂණයේ දියුණුවනේ. බලක ආරාධනා කරන්න. මොකද්ද නම් සම්පත් පෙරේ. පොඩ්ඩක් හිටපන් Facebook account එකට යන්න. හාමුදුරුවෝ දැන උඩ බලන්න. සම්පත් පෙරේලා බලන්නේ. මේ හාමුදුරුවෝ ඔබ බැලලා තියෙන්නේ. එන්නේ පළල පාසකුරෙට ඔය ටික කරගන්න ඔයත් මේ නඩගන්න. හාමුදුරුවෝ කියන්නේ තාම එහෙම જાතියක් නෙවෙයි. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති ගන්නේ නැහැ. බොරලේ කෝවිදහඳුරු දානවනේ. කෝවිදහඳුරු මා එක පන්සලේ හැදෙන්නේ කොළොන්නායි මහා පන්සල. අපේ උඩ මහා පන්සලේ කෝවිදහඳුරු පල්ලෙහා බෝධි. කෝවිදහඳුරේ පන්සලට මහත්යෙන් කයි කරලා දුන්නා CCTV කැමරා. ගේට්ටුව ළඟට පොඩි මයික් එකකුත් හයි කළා. කෝවිදහඳුර ඈත බණකට ගිහිල්ලා ඉන්න නිින්ද යන්නේ නැහැ කියලා බැලුවා කැමරාව ඔන් කරලා. ඔන් කරාම ඉන්නවා තාත්තයි අම්මයි පුතයි CD කිලෝ එකයි දැන් කට්ටිය උස්සගෙන. හාමුදුරු මයික් එකේ සද්ද වැඩි කරගෙන තාත්තා කියනවා මු කොහෙ මගුල යනවද දැන් කීපාරක් ආවද ඉන්නවුනාන්නේ නැහැ මු මගුල යනවද කාටද බොරැල්ලේ කෝවිදාගතින් කතා කරලා දැක්සය උඩ පන්සලට ඇවිල්ලා අපිට කියන මාස ගිලාපස බලාපන්කෝ ආරු ඇවිල්ලා අද මට කියන මගුල යනවද මම යව හාමුදුරුවෝ හම්බුණාද මෙන්න හම්බුණා මම බයිකෝ ඌ මගේ අතට දැයක් තට්ටිය දුන්නා අපේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා වේලාවේ කපටි හැබැයි මහානකම කියන්නේ මොකක්ද කෝවිදහඳුරේ මගුල යනවා කියපු එකාගේ ගෙදර ගිහිල්ලා බණ කියලා මැරිච්ච තාත්තට පින් දීලා ඒකයි මහානකම ඒක නැති කරගන්න එපා පිළිබඳ මහානකම කියන්නේ ඔයත් හිතන එක නෙවෙයි. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති නොගන්න එක. දෙක. රෝසෙන් තන්න පටිරෝසිතී. උදාහරණයක් වෙන ධම්මික මහානකම කියන්නේ වෛර කරන්න ඕන තැනදී වෛර නොකරන එක. සමහර වෙලාවට මේ සසරට අලුතෙන් හතුරෙක් හදාගන්න හිතෙනවා. නමුත් මහානකම කරනවා නම් හාමුදුරුවෝ අලුතෙන් හතුරෙක් හදාගන්නේ නෑ මේ මනුස්ස සමාජයේ දිහා බලන කම්පාවේ. ඔයත් කවදාවත් ආපෘත් එක ගැටිලා ඔයත්ගේ සසරට ලොකු විපාකයක් රැස් කරගන්න එපා. මම ඔය බණ කියන ගොඩාක් තැන්වල උපාධිකයන්ට දෙන උපදෙසක්. හාමුදුරුවෝ කියන්නේ ගින්දරය කියලා හිතන්න කියලා. ගින්දර හරි ප්‍රභාස්වරයි බබලනවා. ගින්දරෙන් අපිට එළිය ලැබෙනවා. හැබැයි එහෙමයි කියලා අපි ගින්දරත් එක්ක හැප්පෙන්න ගියොත් අපි පිච්චෙනවා. ගින්දරට එකකින් හානියක් නැහැ. ඔයත් හාමුදුරුවස්සේ කරලා දෙන්න හාමුදුරුවෝ කියන්නේ ගින්දර සකසාම ඇසුරු කර නොසකසා නෙවෙයි. හාමුදුරුවන්ට වැන්දක් පින්වත්නි බොහොම පරිස්සමෙන්. හාමුදුරුවෙක් වචනයක් දෙකක් කතා කරා බොහොම පරිස්සමෙන්. හාමුදුරුවෝ ගැන සිතුවිල්ලක් බොහොම පරිස්සමෙන්. ඇයි අපි දන්නේ නැහැ කුල වඩලා තියෙන්නේ මොනවද කියලා. නොදන්න දේ ගැන කතා කරන්න යන්න හොඳ නැහැ. අපි පරිස්සම් වෙන්න. ඒක සමහර වෙලාවෙම කොහොමද අඳුරන්නේ මේ හාමුදුරුවෝ කරන නෑ හාමුදුරුවෝ කරන වැරදි හාමුදුරුවෝ ගෙනිච්චේ. දායකයෝ නැගිලි ගහන්න යන්න ඕනේ. නෑ මොකටද දායකයෝ හාමුදුරුවෝ නිසා පායයි. දැන් හාමුදුරුවෝ පවුලට තපා යනවද? යනවා. පෙරේතයෝ වෙනවද? වෙනවා. හාමුදුරුවෝ පවුලට තිරසන් වෙනවද? වෙනවා. හාමුදුරුවෝ ලෝකවලදී උපදිනවා. අවිච්ච මහ කල්කාලයට යනවා. එහෙම යනවා ඔයත් තල්ලු කරන්න ඕනේ නෑ. ගියදේ. ඔයත්ගේ සුදුතිය සකස් කරලා.
මම මගේ අම්මට කියලා තියෙන්නේ නම් අම්මා පන්සල් ගියට කමන්නේ දැක්කොත් හාමුදුරන්ගේ වැරද්ද අන්ධෙක් කියලා හිතන්න. ඇස් පේන්නේ නැහැ. ඌවකට වැඩක් නැහැ. කවුරු හරි ඔළුවට දැම්ම මේ හාමුදුරු මෙහෙමලුනේ මම අපේ අම්මට කියලා තියෙන්නේ බීරි කියලා හිතන්න. ඌවකට වැඩක් නැහැ. කවුරු හරි එහෙම තර හාමුදුරු මෙහෙමලුනේ කියන්නේ අම්මා හිතන්නේ මම බොළුයි මට දන්නේ නැති ඒවට කතා කරන්න යන්න බෑ. ඇයි? ඕවලුවට දාගත්තොත් ශරීර මුගලන් පරම්පරාවට එන තියෙන සිතුවිල්ල වෙනස් වෙනවා. හාමුදුරු කරන බව හාමුදුරුගේ විචදේ මට ඒ වුනේ නෑ. බුදුරජාණන්ගේ කාලේ මතක දහස යනවා ඇටසැකිලි පෙරේතයෝ. මේ පෙරේතයෝ ගිනිගෙන දැවෙනවා. පෙරේතයන්ගේ ඇටසැකිලි ඔක්කොම රත් වෙද්දී ඇතුලේ තියෙන මැරබෝන් වලට කොටනවා නිචුලි හිටිනවා. බුදුහාමුදුරුවෝ උගලන් පේනවා ස්වාමී. දන්නවද කවුද? නෑ. හොඳට බලන්න. බලද්දී හැම පෙරේතයකම කරේ තියෙන සිවුරු පාටියක්. බුදුහාමුදුරනේ සිවුරු පාටි තියනවා නිකන්. ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානකම වරද්දගත්ත හාමුදුරු ටික. අදට දුක් විඳිනවා උඹලා පෙරේතයෝ. ඉතින් හාමුදුරන්ටත් එහෙම නම්. ඔයත් උඹට හාමුදුරනේ වලි ගිහින් හාමුදුරුත් එක්ක පෙරේත ලෝකෙට යන්නද කරා. හාමුදුරු ගියදී ඔයත් නවති. මුගලන් හාමුදුරුවෝ දවසක් රැ මේ වගේ පන්සලක බණ කියන්න ගියා. බණ කියන්න ගිහිල්ලා මෙම්මත් දේවනාංශයේ බණ ඉවරනම මුත්‍රා කරන්න ඕනේ වැසිකිළියට ගියා. වැසිකිළියේ දොරෙන් ඇතුළු වෙද්දී මුගලන් හාමුදුරන්ට පේනවා වැසිකිළිය වලින් පිටතට ඔළුවක් කැවිලා ආය යනවා ඇතුළට. දැන් ගොඩිගම සද්ධර්මාරාමේ නෑ නෙමෙයි ඉන්නවා. මගේ පන්සලෙත් ඉන්නවා ඔය අහල පහල පන්සල් ඔක්කොගෙම ඉන්නවා. ඔයයන්ගේ ගෙවල් වල වැසිකිළිය වලත් ඉන්නවා. ඇයි අපේ නෑයෝ මැරිලා වත්තාස කුණපාස භූතඝාතක පෙරේතයෝ වුණා නම් උන්ගේ කෑම මොනවද? මල මුත්‍රා සෙන්සොටු ගැම්මන් උන් ඒව කන්න බලන් ඉන්නවා වැසිකිළිය වල. අපිට පේනවද? නෑ අපේ මනස එච්චර දියුණු නෑ. බෑ මුගලන් හාමුදුරුවෝ කියන්නේ එදිමතුන් අතර අග්‍රස්ථාන උන්වහන්සේට පේනවා. එල්වා කවුද උත්තර? පෙරේතයා යොදුසලගේ මම මේ පන්සලේ හිටපු ප්‍රධාන දායකයා. සද්ධර්මාරාම දායක සභාවේ සභාපතිය ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. වැරදුනොත් වැසිකිලි වලවලට තමයි. ප්‍රධාන දායකයා. මුගලන් හාමුදුරුවෝ මොනවටද දොතෙන්ට? නෑ මේ පන්සලේ හිටපු හාමුදුරුවෝ පන්සල එහාගේ වෙන කිසිම හාමුදුරුවෝ කෙනෙක් ඉන්න දෙන්න එපා එළකුණා. මං එනේන හාමුදුරනේ වැරදි හේවුවා කේලක් කිව්වා කෙටෙව්වා පන්සල දෙකට ගලා අසභ්‍ය වචනෙන් බැන්නා හාමුදුරු එළෙව්වා සංඝයාගේ දේවල් සංඝයාට බුද්ධ විනිවිද දුන්නේ නැති නිසා ගමේ දායකයන්ගේ මල පහ කන පෙරේතෙක් කියලා වැසිකිලි වලේ ඉපදුනා කිව්වා. මුගලන් හාමුදුරුවෝ කොහෙද උඹලගේ ලොකු හාමුදුරුවෝ එයාත් ඉන්නවා වලේ පාලනය. එයා මොකද කරන්නේ කියලා අහපුවා මට වැඩි මල පෙරේතෙක්. ලෝකානන්දගේ කරුණයි මම හිතන් ඉන්නේ මන්දාන මල පහතාලා එයා ජීවත් වෙන්නේ. කවර කතාවද මෙන්න? හාමුදුරු පෙරේත ලෝකෙට යනවා නම් හාමුදුරු තපා යනවා නම් ගිහියෝ අමුතුවෙන් හාමුදුරු එදා වඩ තල්ලු කරන්න යන්න ඕනේ නෑ. මතක තියාගන්න මේ බිම ඉඳගෙන අද ඔයත් මේ සුදු වැඳගෙන බලන්න අද ඔයත් අන්න කියන්නේ ගහට්ට කියලා. දැන් ගහට්ටේ ගිහියෝ අද ගිහියෝ වෙලා ඉන්න ඔයත් ඔක්කොම සසරේ මහානකම් කරපුවා. මහාන වෙලා හිටපු මිනිස්සු මේ අනාදිමත් සසරක් නේ අවුරුදු 1 2 3ක් නෙවෙයි. ඔයත් කල්ප ලක්ෂ ගණන් අසංඛේය ප්‍රමාණ වලින් එකදිච්ච මහානකම් කරලා. මොකද උනේ? මහානකම් කරපුණා. සීලේ දුර්වර්ණ වුණා. ඔයත් වැටුණා ගහට්ට කියන තැනට. දැන් උත්සාහ කරන්න ඕනේ මොකක්ද? පුළුවන් තරම් බිම්පුරාගෙන ආයෙ මෙතෙන්ට එන්න. එහෙම නැතු උඩටම පල්ලෙහාට යන්න නෙවෙයි. මෙතන ඉන්න මට කවදා හරි දවසක පින් ඉවර වෙච්ච දවසට මහානකම වැරදිච්ච දවසට මමත් උතෙන්ට වැටෙනවා. මම බෞද්ධයෝ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන જાතිය. ඒ සමේ මහාඳුරුන්ට මහානකම වැරදුනා මේ වගේ ඊයෝච්චර කලබල වෙන්න උනේ නෑ. ඒ වෙලාවට අනුකම්පා පාසනකට සිතක් නැති කර. අනේ මේ මෝඩයට අරහත්ත්වයේ කරෝගෙනවා මේ ආවේ මාර්ගයට බැරිුණා. දැන් ඉන්නේ අපි වගේම මේ දුක විඳි. ඕකයි අවබෝධය කියන්නේ. එසා භික්ෂුව කියලා කියන්නේ පින්වත්නි
ඔය නැත්තම් කොච්චර කේන්තියක් වැඩ කළා කේන්ති නොගන්නා පිරිසක්. මොකද කර්මයේ කර්ම ඵලයේ පිළිබඳ විශ්වාසය ඇතිවයි උන්වහන්සේලා මහානකම් කරා. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති ගන්න නැහැ වගේම වෛර කරන්න ඕන තැනදී වෛර කරන්නේ නැහැ. අවබෝධයෙන් දකින්න ඕනේ. හැමෝටද වෛර කරන්නේ. සසරට පින්වත්නි අලුතෙන් හතුරු එකතු කරන්න පුළුවන් නම් ඉන්න හතුරුත් ඉවර කරලා යන්න. ඔයාලට මේ සසර කර්ම ගෙවන්න වෙලා ඇති දැන් මම පෞද්ගලිකව මහන්නේ නැහැ. නමුත් මෙතන ඇතිනේ මිනිහා විදියට කර්මය හම් වෙච්ච අය. මොනවද කරන්නද හම්දුනේ කර්මයට හම් වෙච්ච මිනිහා කියලා කියනවා. සමහරුන්ට කතාද වැදලා ගෝරුවටදී හම් වෙන්නේ ගෑණි විදියට කර්මය. වෙනසකිනවා නම් කර්මයකට මේ ගෑණිට කර්මයක් වද මන්ද. සමහරුන්ට විවන්නේ දරුවෝ විදියට හම් වෙනවා කර්මය. සමහරුන්ට ගෙවන්න තියෙනවා නම් කර්මය ඒ කර්මය දෙමව්පියෝ විදියට හම් වෙනවා. ගුරුවරු විදියට හම් වෙනවා. ගෙවන්න වෙනවා. පැනලා කියන්නේ බෑ ඊළඟේ කියයි හම් වෙනවා. දැන් මගේ පන්සලේ හවසට අතුපතු ගන්නාම තරුණ කෙල්ලක් බොහොම අහිංසකයි. ඇවිල්ලා අතුපතු ගාදී දවසක් මෝටර් සයිකල් එකේ කොල්ලෙක් ඇවිල්ලා ගේට්ටුව ළඟ ඉඳලා අයියෙන් කෑ ගැහුවා කියලා. කෙල්ල ගැස්සිලා ගියා. ඒ පාර බය දැන් මමත් බාහිර ඉන්නවා. මගේ තියා උරාට බලනවා බයිසිකලේ ළඟට යන කුටු ගෑවා. කොල්ල බයිසිකලේ ගියා කෙල්ල එනවා පන්සලට. ළමා කවුද? අපි ඉතින් පොඩ්ඩක් BBC එකෙන් දාලා බලමු. කවුද? පාරෝ මම බඳින්න කෙනා සෝනා. මම අපේ පුතේ පාව කවදාද? මේ ළමේ ඉන්න නසරාණි මේකේ. අපි දන්නවනේ මේවන්දී. අපි ගිහිල්ලා ගම වටේ ඩේටා එකතු කරන්නේ ඩේටා පන්සල් වෙන. අපි ගාව ෆයිල් තියෙනවා මොකෝ චරිතාර්ථ කියන්නේ අපි. එසා මම මේ ගමේ ඉන්න නසරාණි මේකේ කෝක වදින්න එපා. බැලුව සුබ කරද. අනේ කෙල්ල මට කියන නෑ ස්වාමීන් වහන්සේ මට ගැළපෙනවා කියන අය. අපි වදින්නේ මම කොහොම ආයෙත් ප්‍රශ්නයක් නෑ. මොකද එතනින් එහාට අපිට කතා නෑ. ඒගොල්ලෝ තෝරගෙන ඉවරයි. සති තුනකට පස්සේ මම බෞද්ධයේ බණක් කියලා ඇවිල්ලා අවුරුදු පන්සලෙන් බයිනවා. ත්‍රිවිල් එක ඇවිල්ලා. කෙල්ල ඉඳන් මෙතුල අතු ගන්න මේ නලන දිගට ලොකු ප්ලාස්ටරයක් දාලා. මම මොකෝ බලක මුසාරයන් සාරය ගැහුවනේ උඩු විත්ති. මම ඇරුණා තෝ ඇහුණු දැන්. මම කරපුව අතෑරපම ඔක හරියන්නේ නැත්නම් නෙමෙයි මං කියුවේ නෑ ශාවිනාස බැලඳාම ඔක්කොම හරියන්නේ. මං කියලා අදා ගන්නවා. මම හොඳයි එහෙනම් කියලා අදා ගන්නවා. බැලඳා. ඌවම බැලඳා. බැලලා මෙවන්නේ මාසයක් ගියේ නෑ. දවසක් අපේ පන්සලේ පිටකමක් කරා. අපේ නායකහරු කෙනෙක් අහන හේතු බැලඳන්නේ කොහොමද පවුසු? අනන්දරත රෝගා ආන්දරේ මගේ මුළු ජීවිතේ ඒකම අද්‍රව්‍ය පාවිච්චි කරා. හවස කැවිලා කෑ ගන්නවා මට පාර දෙනවා මට ඉවසන්න බෑ මගේ ජීවිතේ ඉන්නේ පාව. මට දැන් මේ කරගත් අපරාධෙට මම ඉතින් කතාවේ ගෙවනවා නිසා ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ. මම එහා පැත්තේ මාව පෙන්නලගේ පොඩි ආඳුරු මට කීප සැරයක් එපා කිව්වා. මම ඒ කියන දේ නෙවෙයි නෑ. දැන් මාව දැන්වන්නේ මං කියුවා එකට ඇරිලා යකෝ දැන් හරි කමන්නේ අතහැරපන්. නේද? මාසෙයි දරුවේ මල්ලුත් නැහැ. අතහැරපන් පාඩුවේ හිට පපවුඩේවත් එපා චි. එයා මට කිව්වා නෑ ස්වාමීන් දරුවේ මල්ලේ කම්බුනම කොහොමද කියන්නේ. මට හිතුණා පිළිබඳව පන්සලේ වෙදුනේ මගේ කට උලාගෙන උනානේ. මං හිතාගත්තා ආයි පාරක තොටක වැටිලා හිටියා මම බලන්නේ නෑ උපදෙස් දෙන්නේ. හැබැයි ඒක කරන්න බෑවිලා දුක කියන්නේ මට තාම ඉන්නවා දැන් දරුවෝ තුන් දෙනෙක් තාම කුටි කාලේ. ගෙවන්න තියෙනවා නම් කර්මය ගෙවලා ඉවර කරන්න ඕනේ. මැදින් පැනලා ගියොත් මොකද? ඊළඟ එකෙන් තමයි. ලස්සන බලපොතේ කතාවක් තියෙනවා. දිව්‍යාංගනාව හොඳ ලස්සන දෙදිත්ති දිව්‍යතලයක මොගලන් හඳුනන මොනවා කරලාද උච්චර ලස්සනද? දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි මම කතා කරගෙන හිටියේ යකෙක් වගේ මිනිහෙක්. මට පහර දුන්නා මගේ දත් කැඩුවා අතපය ඇබරුවා. ඒ හැම වෙලාවකම මම හිතුවා හරි උඹටත් මම දවසක මේවට රිටර්න් එක
දෙන්න. කියන්නේ කොකාට වාරේ නම් තිත්තයට දේවා රහ දෙන්න කොකිලා. මම එහෙම හිතා ඉන්න කාලේ තමයි බුදුහාමුදුරන්ගේ බණ ඇහුවේ. හැබැයි බුදුබණ අහද්දී මට තේරුණා රිටර්න් එක දෙන්න ගියොත් මේක ඉවරයක් නෑ. ඇයි? මම යාට රිටර්න් එක දෙනවා. යාගේ හිතේ වෛරයක් ඇති වුණාම යා මට රිටර්න් එක දෙනවා. එතකොට මගේ හිතේ වෛරයක් මම උට රිටර්න් එක දෙනවා. අපි කවදාවත් අතහැරෙන්නේ නෑ. පතාගෙන ඉන්න වෙනවා ඌ. ඌ බලලෙක් වෙති මම මීයක් වෙනවා. මම පොඩියෙක් වෙති ඌ එක්කනම් ඉවරයක් නෑ. මේක අපි දෙන්න හැමදේම වෛරය කරන්න හම්බ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරනේ ධර්මයට අනුව නැවත හම්බ වෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඌ දත් කඩද්දි ඌ ගහද්දි වයිද්දි කුණහරපගේ මම මෛත්‍රී කළා. ඔබ සෝපත් වේවා ඔබේ වෛරකින්න නිවේවා ඔබේ හිතේ තියෙන තරහව නැති වේවා මම එහෙමම මෛත්‍රී කළා. ස්වාමීනි මගේ මිනිහා මැරිලා අකාලේ පහත් පෙළේ යක්ෂයෙක් කියලා ඉපදුනා. මම මැරිලා දිව්‍යතලයේ දිව්‍යාංගනාවක් වුණා. අහසයි පොළොවයි කවදාවත් එකතු වෙනවා නැහැ. ආල් මේ සසරේ වුණ අපිට හම්බ වෙන්නේ ඒ නිසා ධර්මය කියන්නේ වෙනම එකක්. ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හාමුදුරුවෝ ඒක ඔයයන්ට වෙන්නේ තේරුම් ගන්න නිසා තමයි ඔය වෛර කරන්න ඕන තැන්වලදී වෛර කරන්නේ නැති නාමලා සතුටින්. තුන්වෙනි එක කියනවා ධම්මික මහානකම කියන්නේ භණ්ඩං තන්න පටිපණ්ඩති. දබර කරන්න ඕන තැනදී දබර නොකරේ. ඒ කියන්නේ පෙරලගෙන ගහන්න හිතන තැනදී නොගහන්නේ. ඒක දැන් ඔයත් කරන වැඩ වලට අපිට පෙරලගෙන ගහන්න හිතෙන්නේ නැහැ. හිතන ඕන තරම් මමත් සමහරවිට අපේ පොඩි ආන්දත් එක්ක මට කන පැලෙන්න ගහන්න හිතන උන්ට කියලා. හැබැයි මගේ කන පැලෙන්න කාපු එකක් නැහැ නේ අදට. නේද? නිසා ආන්දරුන්ට ඔයත් අන්ට සිතුවිලිම තමයි එන්නේ. මහානකම තියෙනවා. තියෙන නිසා උන්වහන්සේලා හිතනවා නෑ මහානකම කියන්නේ ගහන්න හිතුණු තරදිත් නොගහින්න එක. එසා අපි තාම මෙතෙන්ට වැටුනේ. ඔයත් හරියාසයි අපි එතෙන්ට වැටෙනවා. ඔය 2000 පස්සේ ඉපදිච්ච ගෝල් බේස් එකේ අරගල කරපු අපිටත් දැන් 아무තු බුද්ධාගමක් ගන්නවා. පන්සලට හොරුවාම එළවන්න. පාර්ලිමේන්තුවේ 225 වුන්ට බිරිකුරු ගැට ගන්නත් එපා. උන්ගේ ඔළුවේ කරඩුව තියන්නත් එපා. උන් ඒකේ මාංශලේ ගේට් වහන් 아무තු බුද්ධාගමක් උගන්වන්න නෑ අපිට තියෙන එකම හොඳයි. බුදුහාමුදුරගේ ධර්මයේ කියලා කියන්නේ 999ක් මරගෙන එකාට හොඳයි ඉඳින්න ගන්න කියලා බණ කියනවා. බුද්ධ ධර්ම කියන්නේ මුළු ජීවිතේම වල්සම් කරපු ගෑනුන්ට අම්බපාලි වගේ හොඳයි එහෙනම් මහාන වෙන්න නිවන් මාගේ හැසිරෙන්න කියනවා. බුද්ධ ධර්ම කියන්නේ පිළිබඳව අවුරුදු 50ක් රජේ රස්සාවක් විදියට මිනිසුන්ගේ බෙලි කපපු වදක තම්බදා කියලා. පෙන්ෂන් ගිහිල්ලා සරියුත් නාඳුනරට අනේ ස්වාමීනි මට නිවන් දකින්න බණ කියන්න පුළුවන්. හොඳයි උන්නේ ඉඳ ගන්න කියලා සෝවාන් මාර්ගස්ත සිතට හිත නවතින විදියට බණ කියනවා. තේරෙනවද? එසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කවුරු වැරදි කළත් වැරදි හදාගත්ත මිනිස්සුයි වටින්නේ. ඒ නිසා ඒ මිනිස්සුන්ට වැඩ කඩුළු බඳින්න යන්න ඒ පාද බයිනෝනේ කර මහානායක අහල්ලානේ මොන මහානායක අහල්ලා දන්නේ අටපිරිකර ගන්න විතරයි පළතුරු වට්ටි ගන්න විතරයි. ඒ මොනේද කියන්නේ? මහානායක අහල්ලාට කියනවා ඕකුන් එනවන්න. ඕකුන්ට ගහන්න නෑ අපිට ඔය මහානායක අහල්ලා කරන ටික හොඳටම හොඳයි. මොකද බුදුහාමුදුරුවෝ නෑ පිරුණාම පාර මහා කරුණාව පෙන්වන්න විදියක් නෑ. ඊට ටිකක් අඩු වෙන්නේ කරුණාව පෙන්වන්නේ අපේ මහානායක අහල්ලා. කවුරු කියන්නේ? බොරාගියා මිනිමරුවා ගියා අටපිරිකරේ බාර ගන්නවා පළතුරු වට්ටියට අත ගන්නවා හොඳයි ඉඳ ගන්න කියනවා තේකෝප්පයක් දෙන්න කොහොමද කියලා විස්තර කරනවා හරිනම් හරි කියනවා වැරදි නම් වැරදි කියනවා ඒකනේ බුද්ධ. දැන් මේ දවස්වලම ලංකාවේ ප්‍රසිද්ධ චරිතෙන් කේල් බාදර පාක්නේ ලබැපෝ ගාමන්ද දැන්ලි ගාලේ මුල ප්‍රමාණ මුසානින්ද උම්හෙට යනවා නුවරට අපේ මහානායක මහතුරුන්ට. ඔයත් කියන්නේ මොකක් වෙයිද? මං කියන්නේ දෙන්නේ අනේ මහානායක මහතුරු මොකද සීනාවසුන් වලකි අර අටපිරිකරේ බාරලා පළතුරු වට්ටියට අර පුතේ ඉඳ ගන්න කිව්වේ. වැඩ කරන කෙනාට ඒක නැතේ කෝපේ පුතේ ඉඳ කිව්වා. දීලා කතා කරගෙන මහානායක මහතුරු කියයි ඔය වැඩි වැරදි පුතේ උඩ නතර කරා. ඒකනේ බුද්ධ ආගම. එහෙම නැතුව පොල්ලක් තියාගෙන අර වාහනකට ගානේ ගහවරෙන් ඔය කියන සාහිත්‍යය.
ඕකද බුද්ධ ඕක තමයි අද උගන්වන්නේ අලුත් පරපුර බුද්ධාගම කියන මොන පිස්සුද ඒවට උඩ වෙවිදෙන ආම්තුරුලා තියෙනවා. උන්ට මේකට ටකට ඒ ආම්තුරුලා බණ කියන්න කියනවා පොරා අන්සල්ලේ නොවුදා. ආම්තුරන්ට කුලප්පුව හැදෙනවා බුද්ධ. කරඬුවේ ඔළුවට තියනවා බුද්ධ. බලන්න බුද්ධ. එතකොට අරුන් විතර පිටම ගැලපෙන කෙනෙක්. ඒක නෙමෙයි බුද්ධ. බුද්ධාගම කියන්නේ හෙන ගහන්න ඕනේ කාටද? අනේ හෙන ගහන්න එපා කියලා පදනවා. කුණු වෙලා මැරෙන්න ඕන මිනිස්සුන්ට අනේ මේ මිනිස්සුන්ට කිසිම හානියක් වෙන්න එපා. මේ මිනිස්සුන්ට යථාර්ථය තේරෙන්න එහෙම හිතනවා. තේරෙන්නව ඇත්තටම මේ ගායි ගැඹුරක් වෙනවා. මේවා මේ කාලා බීලා නිකන් ජොලි කරනුට තේරෙන එක මේක ගැඹුරින් මානව සමාජයේ විශ්ලේෂණය කරනුට තේරෙන එක. ඒසා බුදුරු මිනිස්සුම ප්‍රകൃතිය විදිහට පිළිගත්තා. විකෘති අපි අද මිනිස්සු ප්‍රകൃතිය විදිහට පිළිගන්න කැමති නැහැ. මිනිස්සුන්ට අපි කියන හැදිලා ඉන්න. හැදිලා ඉන්න මිනිස්සු කොහෙවත් නැහැ. බුදුහාමුදුරුවෝ විතරයි මිනිස්සු වැරදි එක පිළිගත්තේ. අපි කවදාවත් අපි කියන මිනිස්සුන්ට ඕමෙන් එපා ඕමෙන් අපි කැමති හැදිලා ඉන්න. නේද? කොණ්ඩ දෙක මෙහෙම අදලා ඉන්න අද මේ විදිහට අදාගෙන ඉන්න සරප්පු මෙහෙමයි තියෙන්නේ. කෙල්ලොල්ලෝ යාළුවනම කෙල්ලගේ රවුල කපන්න ඕනේ රවුල් තියනකට මං ආස නැහැ. ඔය හෙයාර් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. තව ටිකක් සුදු වෙන්න ඕනේ. මොන පිස්සුවිකාරද ඒ? ඒ කියන්නේ ආසා කරලා තියෙන ආදරය කරලා තියෙන ඌට නෙවෙයි. උගේ අර තියෙන කැලිසෙත් එකට. මතක තියාගන්න බුදුවරු විතරයි ප්‍රകൃතිය පිළිගන්නේ. අඟුලිමාල පිළිගත්තේ අඟුලිමාල විදිහට. රාජමාලා පිළිගත්තේ රාජ කිව්වේ නැහැ වෙනස් වෙනවා. අඟුලිමාල දෙකද කොණ්ඩේ කපලා වැදුම පොඩ්ඩක් වෙනස් කරලා සූපුන් දාලා පන්සලට වරින් ගියා. එහෙම නැහැ බුදුහාමුදුරුවෝ ගාව තියෙන්නේ මිනිස්සු විදිහට පිළිගන්නේ. එස්සා වරන්තෝ මනුස්ස බුදු ධර්ම මොකද? කොහොමද? මම කියලා දෙන්නම් ක්‍රම කීපයක්. පළවෙනි අක්කෝදේන ජිනිකෝදා. ඔයයන්ට හැමතිස්සෙම ක්‍රෝධ කරන මිනිස්සු මහාම්බ වෙයි. ඔයත් උත්තර දෙන්න අක්‍රෝධේ. ඒ කියන්නේ ක්‍රෝධ නොකේ දිනන්න බෑ. ක්‍රෝධ කරන මිනිහම ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න. අසාදු සාදුනාදීනේ ඔබට අසත්පුරුෂකම් කරනුම්ම සත්පුරුෂකමින් දිනන්න. හැමදේම කරන්නේ අසත්පුරුෂකම්. ඒ වින්නනේ. අලුතෙන් දුරු සමහරවට ගුරුටි කොක්ක මාතකාර අපේ වන්දනා. එහෙම නැත්නම් අපි ගේ ගෙදේට වහින්නේ ඉඳලා කරගෙන ඉඳලා ගේ ඉස්සරහ අතු ගන්නවා. කරන්නේම අසත්පුරුෂකම්. අලුතෙන් ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ ඔබ සත්පුරුෂයෙක්. උන්ටම මේ කුණු ටිකත් එකතු කරලා ගිනි තියලා දාන්න. උන් ඇවිල්ලා ඉඳලා තුන ආනේ අක්කේ විදුලත් ගන්නවා වගේ සුබ දවසක්. නේ සත්පුරුෂකමෙන් උත්තර දෙන්න. ඔබත් අසත්පුරුෂකම් කරන්න යන්න එපා. මම තරුණ වයසේ මහණුනි. අවුරුදු 20ක් විතර. මට මතකයි මට මොනවාලේ ඉතින් මම මිනිස්සු කරන වැඩවලට කේන්තියක්. මම නායකවරුන්ට කිව්වේ නායකයන් මුලක කේන්තියන බයින්න. අපේ නායකවරුන් මට කියන මෙහෙම ඉන්න. කොහොම බල්ලා බලුකමට කෑවට මගේ කකුල මම කනවාද බල්ලාගේ බලු කකුල. ඔයත් තමයි නේද ජීවිතේ. බල්ලෝ ඇයි අපේ කකුල් කන්නේ බලුකමට? ඌ බලුකමට මගේ කකුල් කෑවට මං කන්නේ නැහැ උගේ කකුල. නේද? බල්ලා බලුකමට කෑවට මගේ කකුල මම කනවාද බල්ලාගේ බලු කකුල. උන් අසත්පුරුෂකම් කරාට අපි කරන්නේ. ඊළඟ ජීනේ කදරියක් දාන්නේ අපිට හැමදාම ලෝභකම් කරනුන්ට ඔයත් දානේ උපකාර කරනවා. සමහර වෙලාව ඔබලස් කරලා දෙන්නේ. බාත්‍යටයක් දෙන්නේ නැහැ, ලුණු ටිකක් දෙන්නේ. හැබැයි ඔයත් පිළිවදී ගෙදර රහටු දවසට ගිහිල්ලා කෑම ටිකක් දෙන්නේ. උන් බින්ගංගල කතාරේ දාපැතුනාට කමන්නේ නැහැ. ඔයත්ට පුළුවන් කමන්නේ නැහැ. වංගුව ගන්න මෙතනින් අපේ ඉන්න ගියාට කමන්නේ නැහැ. දෙන්න. මොකද ඔය එකක්වත් අපි අරගෙන යන්නේ නෑ මනුස්සකම් තියෙන්නේ. ඊළඟට කියනවා සත්‍යේ නාලිකවාදීන කට ඇරියොත් බොරු කියනොත් බොරුවෙන් අපිව රවට්ටන්න හදන ඔබ සත්‍යවාදී. කමන්නේ ඔබ බොරු කියවට මම කියන්නේ නෑ. සල්ලේක සූත්‍රයේ කියන සූත්‍රයකුත් තියෙනවා. විවේකීව කියනවා. මොකද සල්ලේක පදලා බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි කෙලෙස් නැති කරන්න ආසන ක්‍රම 44ක් තියෙනවා. මොකක්ද?
ලෝකේ උන්වව කරාට මම කරන්නේ නෑ කියලා ලස්සනට උදාහරණයක් අනිත් උන් සතු මරනවා හැබැයි මම මරන්නේ නෑ. අනිත් උන් හොරකම් කරනවා මම කරන්නේ. අනිත් උන් කාමපචාර කරනවා මම කරන්නේ. ලෝකේ උන් බොරු කියනවා කියලා මම බොරු කියන්නේ. උන්මත් පැන් බොනවා මම බොන්නේ. දැන් අද වෙලා තියෙන එක නෙමෙයි අද කොන්දක් නේ. උනුත් එක්ක එකට ඉන්නේ නිව්වේ නැත්තම් හොඳ නෑ. දෙත් යාළු තරහ වෙන්නේ. එහෙම උදාහරණ කියන්නේ සල්ලේකේ විතර උන් බිව්වට මම බොන්නේ. ඒකනේ පුරුෂ ධෛර්යය කියන්නේ. උන් කියලා කිව්වට මං කියන්නේ. උන් සංහාවෙන් වැඩුණාට මං වැඩෙන්නේ. ඒ නිසා සල්ලේක පදයයි පුරුදු කරා. මොකද එන්න මහානකම කියන්නේ? මහානකම කියන්නේ ක්‍රෝධ කරන්න ඕන තැනදී ක්‍රෝධ නොකර ඉන්නේ. වෛර කරන්න ඕන තැනදී වෛර නොකර ඉන්නේ. දබර කරන්න ඕන තැනදී දබර නොකර ඉන්නේ එකයි මහානකම. ධම්මික ඔය විදිහට හිටියොත් මහානකම සම්පූර්ණයි. ඉසාමේ පුතුම සාසනය මේ ආන්දරෝරුකේ ලැබෙන අනුග්‍රහය නැති කරගන්න එපා. නාසක අදටත් කරනවා අතයි බලන්න. අර කොසල් මහරජුගේ පන්සලට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක කට්ට පාට්ට උදා පුදාත අභිරත රූපා ජීවිතේ තුටු පහට්ටුයි රංකනම් වගේ ඔද වැඩි කිය ශරීර. නාරල ලැටකොඩු මතුවලා නැහැ හරි ලස්සන. හැබැයි මිගපුදේක චේතසා විහරණ මුවපොව වගේ රහිසතයි. ඒ අහිංසකකම කියන්නේ නෝන්ජාකම නේ අද ගොඩක් පුකිතන ඉන්නේ නෝන්ජාකම. නෑ නෝන්ජාකම නෙමෙයි. නාසවත් ධර්ම විනය තුළ හික්මිච්ච ස්වභාවය. ඒ නිසා ඔයන්තු ඒ ධර්මයේ මහානකම ප්‍රයෝජන ගන්න ජීවිත සකස් කර ගන්න. කවදාවත් ලෝකයට පැත්තට යන්නේ. අද ලෝකයේ මේ පැත්තේ පේන නිදායලෝන මොනවද වුණාම මිනිස්සු මරන සත්තු වගේ කාපුටා ගන්න ඒ තිරසංග දිගන්න එපා ජීවිතේට. කවුරු කිව්වත් කොහොම කිව්වත් වැරදි දේ නෙවෙයි. මම දන්නේ මිනිස්සුන්ට ඒක කරද්දි තේරෙන්නේ නැති කියලා. අපි මේ හානි කරගන්නේ අපිටමයි. අර බලන්න පොඩි අවුරුදු 19 20 ගිනි තියනවා හෝටල් වලට ගිනි තියනවා පාරේ නේපාලේ දකින්න ඇති. කඩදාම් වලට ගිනි තියනවා දැන් උන් කල්පනා කරන්නේ දෙයිරාගුනේ එහාට මොකෙක් හරි එකේ කෙනාවගේ ආයි මේ දේවල් ගන්න වියදම් වෙන්නේ සල්ලි අපිම නෙමෙයි වහලා මම දැක්කා නේපාල රීජන් නෝට් එකේ ගිනි දැන් කෝටි ගානක ආදායම් උපයෝගුත් නැහැ ඒ වහලා කොච්චර සල්ලි යනවා උන් ඉන්න තැනින් පල්ලෙහාට වැඩිලා ඉගන්න වෙනවා නිසා කවදාවත් ඒවා මත දියුණු වෙන්නේ මතක තියාගන්න හොඳට අරගල කරලා දියුණු වෙච්ච જાතියක් ලෝකේ කොහෙවත් නැහැ. අරගල කරලා දියුණු වෙච්ච જાතියක්. අපේ කොහොම අරගලයක් කරලා මීට අවුරුදු 300කට කලින් කොහෙද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන් බැලුවා. මතකද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු කියන්නේ තරුණ වයසේ අවුරුදු 16 දී කන්නසාමි කුමාරයා රජ වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නමින් මේක වැඩ කළා. වැඩ කරා මේක දිරෝ ගන්න බෑ රජතරේ කැපිටල් මහණෙනි කැපිටල් ඇතුව අවුරුදු 16 කොල්ලා රජ කරා ඌටික කාලයක් ඇද්දි පිස්සු කෙලිනවා එතකොට රජකම කොහොමද මගේ කියලා පිස්සු කෙලියේ නෑ නුවර හැදුවා ඔය තියෙන කිරිමුද හැදුවා පත්තිරු කොබෙන්දා දල්දා මාලිගාව හැදුවා දැන් මිනිස්සු කැමති රජකමට කෙලහලපු අය ඔක්කොම එකට එකතු වුණා කවුද ඈලේ පොළලා මොල්ලි ගොඩලා එක්නෑලි ගොඩ ඉංග්‍රීසි සුද්ධොත් එක්ක එකතු වෙලා අපේ රජාව අපිම පාවලා දුන්නා. එදත් තුනේ අර මේ 2019 වෙච්ච දේ. මොකද උනේ? එදා ශ්‍රී ගුණරාජසිංහ රජුලා මල්ලලා ගෙනල්ලා පිටකොටු වෙන්නේ නැවට පටවලා යවු ඉන්දියා කොන්නෝල් කියන නෑ. රජුරු නැවේදගෙන කිව්වා මට නැති උනේ කිරීටය තොපිට නැති උනේ රට. රජුරු කිව්වා මට නැති උනේ කිරීටය මට නැති උනේ ඔටුන්න තොපිට නැති වෙන්නේ රට. එදා ඉඳන් ඉතින් අපි කිසිම කැද නැති ජාතියක් 1915 අපිට ලෝකෙක නෑ ආයෙකෙක් නෑ. අපි එක එක කාට යටත් වෙලා ඉංග්‍රීසි ඔක්කොම අපි පාලනය කරා. එහෙම ජාතියක් අපේ වුන් අපි වුන් පාවලා දීපු ජාතිය. අරගල කරලා දිනපුරක් ජාතියක් නෑ. ගොඩාක් ජාතියක්. එසා මිනිස්සු හැදෙන්න මනුස්ස ගුණ ධර්ම ටික ඇති කරගන්න. අපේ ලංකාවේ මිනිස්සුන්ට වැරදිච්ච තැන තමයි මේ දියසේනේ 15 වෙලා අපි උඩ ගන්නේ.
දැන් ඔයත් දියසේනලා කීයක් කියනවද අද? ආන්තිමට එකෙක්වත් දියසේනලා නෙමෙයි කියලා තේරුණා. උමා දියාරු පාලකයෝ. දියසේනලාව කියලා රටවල් හැදෙන්නේ නෑ. රටවල් හැදෙන්න ඉස්සෙල්ලා හදන්න ඕනේ කවුද? මේ පුංචි උන්. පුංචි මේකා ඉඳන් එක එක හැදෙන්න. මිනිස්සු හැදුනොත් රටවල් හැදෙනවා. දැන් මිනිස්සු එක එක්කෙනා වෙන වෙනම හැදුනොත් ආකල්පات මොකද වෙන්නේ? ඒ මිනිස්සු අතරේ කවුරු කෙනෙක්ලා අර පුටුවේ ඉන්නවා රටවල් දුවනවා ලස්සන. එහෙම නැතුව පාලකෙක් ඇවිල්ලා රටක් හදලා පළාත් හැදිලා ගමක් හැදිලා අපි හැදෙන්නේ ඒව මහ බොරු කතා. මිනිසා රටක්. ඒව තමයි දැක්ම ලංකාවේ. මිනිස්සු අතර දොරවල් හදන්න ඔය මනුස්ස ගුණ ධර්ම ඇති කරගන්න. කරුණාව, දයාව, ආදරය, සෙනෙහස. දරුවන්ට මුචි කාලේ දාලා කියලා දෙන්න. උපාධි සාධන නැති වුණාට කමක් නැහැ. ඉතින් අපි ගලේ ගුණ සලකන්න ඕනේ. බීමු කිරිබින්දුවට ණය වෙවන්න. තාත්තගේ දහඩිය කතුරු ඒවට අපි ණය වෙවන්න. අපිට සිප්ස් අතර දීපු ගුරුවරයාට අපි ධන දහලා වඳින්න ඕනේ. අපි මේ හැම දෙයකටම ණයගති වෙන්න ඕනේ. එවනකට 10ක් යට හිටියනම් ඒ ගහේ කොළයක්වත් කඩන්න හොඳ. ඒවා තමයි සත්පුරුෂකම්. එහෙම නැතුව දැන් සමාජය බලනවා වගේ සාහිතික දානේ ඇඳගෙන ඉන්න ඇතුලේ මිනිස්සු වයින්ඩ් යන්න එපා. ධම්මික හඳුරු කියනවා බුදුහාමුදුරුවෝ. අද ඉඳන් ශ්‍රමණ ධර්මයේ රකින්න මමත් ලෑස්ති. බුදුහාමුදුරුවෝ සාදු සාදු තමයි. ශ්‍රමණ ධර්මයේ රකින්න, ශ්‍රමණ ධර්මයේ රකින්න, ඒ රකින්න ධර්මයේ ඔබම රකි. ඒ සාධාමික මේ පන්සලේම දිගටම වැඩි. ඔබ බුදුහාමුදුරුවෝ අතාරින්නේ එසා ඔයත් බුදුහාමුදුරුවෝ කියන සදාතනික රැකවරණයට එළඹෙන්න උන්වහන්සේ ඔබ සුවකී. උන්වහන්සේගේ ධර්මයේ තුල රැකිලා ඔයත්ගේ ජීවිත අත්ලස්සන කරගන්න. මේ අහපු බණ උපනිශ්‍රේ වේවා කියන සාධාරණ ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත් පින් දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආශිර්වාද වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්තා. ඔයත් හැම දෙනාම දෙවියෝ සුරකිත්වා ආශිර්වාද කරන දෙවියන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනෝ කල්පනා කරන්න රැස් කරගත් ශිල්පී අද පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරන ගුණවන්ත දයානී ශාමලී මැතිණිය උදීර කිච්චර පුතණුවන් ඇතුළු පවුලේ සියලු මට හරි සතුටුයි. අම්මා පුතා විශ්සර කරගෙන ඇවිල්ලා දැහැට්ටක් පිළිගන්න. එහෙම නෙවෙයි. ළමයි උගන්වනවා කියන්නේ ඕකයි. දැන් ඔයත් විතරක් උගන්වනවා කියන්නේ ගණන් සිංහල කියලා නෑ. ලෝඩන් කියන අධ්‍යාපනඥයා කියන අධ්‍යාපනය යන සංස්කෘතිය පැවැදීමයි. ඒ කියන්නේ මේ ලෝකේ හොඳ දෙයක් තිබ්බනම් මේ අපේ සංස්කෘතිය ඒක දෙන්න ඕනේ දරුවන්ට. ඒක තමයි අධ්‍යාපනය. ඒකම දී ගණන් ඉගෙනුවට වැඩක් නැහැ. ඒ නිසා අද මේ පුතා උදේට කිච්චර පුතා දැහැට්ටක් පිළිගන්න බොහෝ දෙනෙක් බණ අහන්න මේ ධර්ම දේශනාව ආරාධනා කරලා මහා පුණ්‍යයක් රැස් කළා. රැස් කර සියලු පින්බිය පරිලෝකීය ඥාතීන් අනුමෝදන් වේවා. මේ සඳහා පරිදි චන්ද්‍රාවති ආච්චි අම්මාට, මෙවුලින් ආච්චි අම්මාට, ජෝන් සීනෝ සීයාට, ඇඩ්වින් සීයාට, කුසුම්සිරි ලොකු මාමාට, ඉන්ද්‍රාණී නැන්දාට, ලාල් බාපාට, එවැගේම ස්වාමියාගේ මව කුමාරනායක ගුණවති මෑණියන්ට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. බණ මොවනම් මිය පරලෝකීය තන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඕක මේ පින් ඇසේවා, දැනේවා, පින් දැකගත් වේවා, අනුමෝදන් සතු වේවා. දුකින් අත මිදේවා, සැප ලබාගනි. නුදුරු භවයක මමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කරනවා. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අද දවසේ මේ පින්කම සඳහා ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන විහාරාධීශ්වර ගරුකටයුතු අපේ තේරෙන නායක ස්වාමීන් වහන්සේ, විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය, වගේම දායකත්වයේ සම්පූර්ණ කර දයානී ශාමලී මහත්මිය, උදේර කිච්චර පුතණුවන්,
ඒ වගේම පద్මාවතී මෑණියන්, ගාමිණී පියාණන්, සුසන්ත සේනක ස්වාමි පුරුෂයා, ඒ වගේම උපන්දිනය සමරන මේ මාසේ උපන්දිනය සමරන දිනෝ දානිදු ප්‍රාන්දිදු යන දරුවන්ට කුෂාණී සුමාලි මාලයන් සමට සෙත්පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උදේර පිටසර උදනුවන් බලාපොරොත්තු වෙන පරිදි මේ පින්කම ඉතා හොඳින් කරගන්න උදව් උපකාර කළ පවුලේ සමට යාළුවන්ට ඒ පවුලේ සියලු දෙනාට මේ පින්කමට සහ සම්බන්ධ වූ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැම දිනාටම එකසේ මේ පින් ලැබේවා. දායකත්වයේ දරන සමට බණහන්ට එක රාශියු බණහම ප්‍රාර්ථනා සතුටු ආවගේ දැක බලා සතුටු වචනකින් උපකාර සමටත් එකසේ මේ පින්වත් වේවා. ඔබ සැම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික මානසික පීඩා දුරු වේවා, කරන කියන කටයුතු සඵල වේවා. මෙලොව පරලොව යහපත් වේවා, සතුටු නිවන් සම්පත් පිණිස මෙන්න හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් වේවා කියලා සාදුකාර ප්‍රාර්ථනා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පුචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මෙනාති සම්මිච්ඡතු. අනන්ත දේවයන් මුලබලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. වත්සාන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව පවත්වන්නට යෙදුනේ වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේහි ධර්මාචාර්ය ශාස්ත්‍රපති කැලණියේ ශාසන වංශ ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසිනුයි එයව ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුන මේ උතුම් ධර්ම දානමය කුසලය ගෞරවනීය දේශකයන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස දාන පාරමිතාවක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමින් සාදුනාද පවත්වමු. මේලද ධර්ම දේශනාව ලබන සතියේ සෙනසුරාදා රාත්‍රී 7ට විහාරස්ථානයේදී පවත්වනු ලබනවා. එදින ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ එම්.ජේ. ගැමුණු මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසිනුයි. එදින ධර්මදේශනාව සිදු කර ලබන්නේ ත්‍රිසමහාරාමේ සුමන ධම්ම ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසිනුයි. ඒ අනුව පින්වත් ඔබට ඒ සඳහාද සහසම්බන්ධ වන ලෙස දක්වමින් අද දවසේ කටයුතු නිමාවට පත් කරනවා. සෑම දිනකටම දිරුවන් සරණයි.